හරි යාළුවනේ නැත්තම් ප්ලම් අපේ වීඩියෝ එක ගැන ඔයාලට වීඩියෝ එකකින් මොනවා හරි කියනවා කියලා හිතන් හිටියට කාලේ පිට අපේ පල්ලිය බංගල්ලේ තිබ්බ මේ දවස්වල ඒක නිසා සංවිධානාත්මකව වීඩියෝ එකක් කරන්න බැරි වුණා. නමුත් මේ හෙට අනිද්දාට දෙන්න ඉන්න වීඩියෝ එකක මේ වැඩක් කරන ගමන් තමයි අපි ඉන්නේ. ඒ ගමන්ම ඔයාලට සම්පිසි විස්තරයක් කියන්නට අපි දෙන්න කල්පනා කළා අපේ මේ පුංචි වීඩියෝ අපේ මේ පේජ් එක ගැන අලුත් පේජ් එක ගැන. ඇත්තටම අපිට තිබ්බේ ඉස්සෙල්ලා මේ YouTube channel එකක්. ටීචර්ගේ YouTube channel එකක් තිබ්බේ කොරෝනා කාලේ. මේ ඒකට වීඩියෝස් දාන්න පටන් ගත්තා. මේ ඒක නිසා ඒ කාලේ අවුරුදු 5ක් විතර වෙනවා. 5ක් විතර ඉඳලා ඔක අවුරුදු 4ක් තිස්සේම දැන් මොකුත් නොදා හිටියා නේ. මොකුත් නොදා හිටියා. ඊට පස්සේ හිමින් ආයේ හිතුණා නෑ මොකක් හරි මේකෙන් වැඩක් ගන්න ඕන අපරාධෙනි කියලා. ඊට පස්සේ ටීචර්ගේ YouTube channel එක ඉස්සෙල්ලාම තිබ්බේ උමේෂා ටීචර් කියලා. නේ? උමේෂා ටීචර් කියලා. උමේෂා සුලානි. එකටම උමේෂා සුලානි. ඊට පස්සේ උමේෂා ටීචර් වුණා. Life of උමේෂා සුලානි වුණා. ඊට පස්සේ නිකන් මදි වගේ ලයිෆ් ඔෆ් කී හැමෝම මේ channel කරන හින්දා අපි නම වෙනස් කරන්න ඕන කී හිත ඉන්න වෙලාවක තමයි මේ එක නම් යෝජනා වුණානේ .i විමලයි මොකක් හරි කියලා හිතුවා. තවම නම් හිත ඉද්දි ඒ වෙලෙම මම කජු වගේක් කකා හිටියේ කොහෙන් හරි කවුරු හරි ගෙනල්ලා දීලා හරි මොකකින් හරි හම්බෙච්ච කජු වගේක්. එහෙනම් අපි කැෂු නට් කියලා දාමු කිව්වා මේකට. කැෂු නට් කිව්වහම මම හරි ආසව කෑමක් කජු. ඒ නිසා කැෂු නට් කියලා. මම ඊට පස්සේ කිව්වා ඊට පස්සේ මේ අපේ දුව හරි කොයි හරි නට් කියන වචනේ මොකක් හරි දාන්න කියලා කැෂු නට් කියන එක හරියන්නේ නැහැ කිව්වහම මේ ටීචර් හුවා එතකොට මේ අක්කේ නට් කියන්නේ ඇටේද කියලා. නට් කියන්නේ ඇටේද? එතකොට යාට මතක් වෙනවා කිව්වා අයිස් ඒජ් එකේ අර නේද මොකක්ද? අයිස් ඒජ් එකේ අරක ගෙනියන ඇටේද කියලා ඇහුවා. ඊට පස්සේ මම කො නෑ නට් කියන්නේ මං කිව්වේ මේ නට් වර්ග කැෂු නට් පීනට් වෝල්නට් හේසල්නට් ඔය වගේ නට් කියන අදහසයි තමයි කිව්වේ. නට් කිව්වත් බැරි දෙන්නෙක් ඉන්නවනි කියලා. ඊට පස්සේ තමයි ඔය නට් ඇන්ඩ් ප්ලම් කියන නම. ඒක ටිකක් මේ මොකද .ti විමලයි කියවම මහා ගොඩේ වගේ මොන හරි කතාවක් කිව්වා. කවුරු හරි ඒක නිසා තමයි නට් ඇන්ඩ් ප්ලම් කියන එක නම දැම්මේ. ඊට පස්සේ ඒක මේ නට් කවුද ප්ලම් කවුද කියනට ඉතින් මේ මම තමයි කජු කන්න ගොඩක් ආසේ ඒක නිසා වෙන්න තියෙන හේතුවක් නෑ. මම නට් උනා ටීචර් තමයි ප්ලම් උනේ. නට් ඇන්ඩ් ප්ලම් ඔහම ප්ලග් වෙලා දැන් යනවා ඉස්සරහට. ඔහොම තියෙද්දි දැන් ඔක YouTube channel එකේ. ඒ වුණත් අපිව සර්ච් කළාට නට් ඇන්ඩ් ප්ලම් කියලා තාම එන්නේ නැහැ. නට් ඇන්ඩ් ප්ලම් වලින් එන්නේ නැහැ. උමේෂා ටීචර් කියලා ගහපු ගාම උමේෂා ටීචර්ලා ඉන්නේ එක්කෙනයි. YouTube එකේ උමේෂා ටීචර්ලා ඉන්නේ එක්කෙනයි නට් ඇන්ඩ් ප්ලම් අර සර්ච් කළාට පස්සේ ආයෙ පින්නුනා. නමුත් මේ මොනවද මේ නිකන් එහෙම නෑ. නමුත් උමේෂා ටීචර් කියලා ගහපුවම අපේ channel එක බලන්න ඕන නම් YouTube එකේ ඒකට එන්නේ මේ උමේෂා ටීචර් කියලා තමයි එන්නේ ටීචර්ගේ channel එක. නමුත් ඉතින් මම තමයි හැම එකක්ම නේද හැදුවේ. ඔව් හැම වීඩියෝ කරේ එඩිට් කරේ එඩිටින් ඉතින් මම කරේ කරපු එක විතරයි. ඔව් ඒ කැමරාව පිටිපස්සේ ඉඳලා කොටසක් කරපු එක මම කැමරාවේ ඉස්සරහට ආවා. කැමරාව ඉස්සරහට මම මේ ආවා. ඔහම දැන් ඉතින් ඒක YouTube එකේ හැබැයි අපි ප්‍රසිද්ධ නෑ. ඒක කියන්න බෑ. අපි හදිම මේ නමුත් අපි යම් කිසි දුරකට ඇවිල්ලා තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් නේද 5000කට කිට්ටු වෙන්න ඉන්නවා. නමුත් අපි ප්‍රසිද්ධ නෑ. ඊට පස්සේ ඔහොම ඉද්දි දැන් මම දැන් තියනවාද? ඔව් ඒකයි. එහෙම ඉද්දි මම ඔයත් මොනවද කියන්නේ? ඔහොම ඉද්දි තමයි මම දැන් Facebook පිටුවකුත් ඕපන් කරන්න හිටියා. Facebook එකකුත් මේකට සමගාමීව කරන්න කියලා ඉද්දි මගේ Facebook එක හරි ජනප්‍රියයි. Facebook එකේ මම මේවයි දවසක් කොහොම හරි Facebook එකේ මොකක් හරි කර ඉතින් Facebook එකෙන් මෙසේජ් එකක් ඇහුවා මේක ප්‍රොෆෙෂනල් මෝඩ් එකට ඔන් කරනවාද කියලා. ඔච්චරමයි ඇහුවේ. මගේ අර දවසක් මගෙන් කවුද ඇහුවානේ ඇයි පෞද්ගලිකව පටන් ගන්නත් කියලා. ඉතින් එතනදී අහපු ප්‍රශ්නෙට මම මොකක් හරි දීලා යස් දුන්නා විතරයි. බැලින්නම් අර ඇඩ් ෆ්‍රෙන්ඩ් කියන එක ෆලෝ කියන එකට ආවා. ඒකෙන් කෙලින්ම අර මගේ හිතුව පේජ් එකක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා මේ මම තීරණය කළා දැන් ඒක කොහොමත් සෙනග අතර තියෙන පේජ් එකක් නේ. මේ Facebook පිටුවක් නිසා මේ මම ඒකේ නම වෙනස් කරා
නට්ටන් ප්ලම් කියලා. ඔන්න ඔක තමයි අපේ කතාව. ඉතින් එතකොට මොනවද මේ නට්ටන් ප්ලම් තියෙන එකේ තියෙන්නේ මොනවද ඔයාලට මේකට ආවොත් එහෙම බලන්න පුළුවන් වෙන කියන එක ප්‍රශ්නයක් නේ. ඉතින් හැමෝම මේ ඉතින් සමහර විට ඔයාලට අපිව එපා වෙයි, සමහර විට ඔයාලට අපිව වැළඳ ගනී, සමහර විට ආදරය කරයි. ඔය ලොකු ලොකු දේවල් වෙයි මොන හරි ඉස්සරහට. ඉතින් අපි බොහොම නිහතමානීව ඉල්ලනවා. අපි නොදැන යන්නේ මේක සාමාන්‍යයෙන් ඉතින් නේද අපිට තේරෙන්නේ නැහැ. අපි හොඳ දෙයක් කරනවා නම් අපිත් එක්ක ඉන්න, අපිට ලයික් දාන්න, අපිට කමෙන්ට් කරන්න, අපි වැරදි දෙයක් කරනවා නම් කමෙන්ට් එකකින් බැරි නම් මෙසේජ් එකකින් හරි අපිව දැනුවත් කරන්නේ. අපේ ටීචර්ලා ඉන්නවා. මොකද උමේෂ ටීචර් කියන්නේ ටීචර් කෙනෙක්. ඉතින් මම දහම් පාසල් ටීචර් කෙනෙක්. ඒක නිසා ටීචර් කියන කැටගරියක් ටීචර් කියන ඒ වෘත්තීමය භාවයක් තියාගෙන තමයි මේක කරන්න ඕන. ඉතින් ඒකේ ගෞරවය රකින්නත් ඕන. සහ පේජ් එක මේ ඔයාලා අතරට ගේන්න පුළුවන් වැඩ ටිකක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලට මේ අපේ පේජ් එකට ආවහම නැත්තම් අපේ YouTube channel එකට ආපුවහම නැත්තම් අපේ Facebook පිටුවට ආපුවහම ප්‍රධාන වශයෙන් මේ කොමේෂ ටීචර් මත පදනම් වෙච්ච එහෙම නෑ. නෑ. ප්‍රධාන වශයෙන් අපි කැටගරි 3ක් ඔස්සේ නැත්තම් මේක නිකන් අච්චාරු මල්ලක් වෙන හින්දා කැටගරි 3ක් ඔස්සේ සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ එක කැටගරියක් ඔස්සේ. නමුත් මේක අපේ තියෙන වැඩි හින්දා කැටගරි 3ක් ඔස්සේ අපි මේක කරන්න මේ තීරණය කළා. ප්‍රධාන වශයෙන් ඔමේෂ ටීචර්ගේ මොකද ටීචර් විදිහටම ඉස්සරහට පේජ් එකක් ගෙනියන්න බෑ. ඒතකොට ටීචර් කෙනෙක් කරන්න ඕන දේවලුයි නොකරන්න ඕන දේවලුයි ඔක්කොම කර දාන්න ඕනේ. අපිට උදාහරණ තියෙනවානේ. ටීචර්ගේ උගන්වන්නට එහා දේවල් කරන්න ගියාම ඒක විකාරයක් වෙනවා. ප්‍රධාන වශයෙන් මේ ඔමේෂ ටීචර්ගේ ඒ ටික තමයි. ඊට පස්සේ නාමලියක් අගේ එයාගේ ඉතින් මේ මොනවද උපදෙස් උපදෙස් කියන්නේ නෑ. උපදෙස් කියන්නේ මම මහා දෙයක් දන්නේ නෑ. නමුත් මම දන්න දේ මට දැනෙන දේ සහ මට හිතෙන දේ මම ඒ කාලේ ඉඳලා මට දැනෙච්ච දේවල් ඔක්කොම ගොඩක් තියෙන පරණ කතා මගේ. ඒ කතා ටික මං හරි ආසයි. ඔව්. පණිවිඩයක් තියෙන්න පුළුවන්. සමහර විට වැඩිපුර දේවලුත් මේ කියයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒක නිසා මට හරි ආසයි මගෙන් දෙයක් ඔයාලට දෙන්න. දෙවෙනි එක තමයි තුන්වෙනි එක තමයි තුන්වෙනි දේ ටීචර් හොඳ කුක් කෙනෙක්. හොඳ එහෙම නෑ ඔයා නෑ ටීචර්ට හොඳට උයන්න පිහන්න පුළුවන්. යොම් පිහුම් වැඩ පුළුවන්. ඉතින් ඔය කැටගරි 3 එකක් ටීචර්ගේ ඉගැන්වීම්, දෙවෙනි එක මගේ ජීවිත අත්දැකීම්. උපදෙස් දෙනවට වඩා උපදෙස් කියන කතාවට මම ඉච්ච රාසි නෑ. මගේ ජීවිත අත්දැකීම් මට දැනෙච්ච හැඟිච්ච දේ සහ ඔමේෂ ටීචර්ගේ කුක්කරි. දෙන්නගෙම ඉතින් ඉවිලි මෙයාගේ ඉවිලි සහයි. මගේ ඉවිලි ගහ නෑ එහෙම. එහෙම මට යම් කිසි දෙයක් ඔයාලට වැදගත් දෙයක් සහ බැරි අකමැත්තෙන් දාගත්ත පොඩි කොටසක් තියෙනවා එන්ටර්ටේනින්. විනෝදාත්මක පැත්ත. සරල. මම හරි ආසයි. අර විහිළුවට සමහරු බයිනවා මොලේ හොඳ නැද්ද ටීචර්වත් තියාගෙන පිස්සුනට අන්නේ. කියලා මම හරි ආසයි. ඒකට අපි මැරෙන මිනිස්සුනේ. සතුටින් ඉන්න ඕන ජීවිතේ. ඔව් විහිළුවක් කරලා ඒ කියන්නේ අස්රතු වෙන විහිළු නෙමෙයි. නමුත් හිතට දැනෙන විහිළුවක් කරලා ඉන්න මම හරි ආසයි. ඉතින් ඒක නිසා විහිළුත් පොඩ්ඩක් එහෙම මෙහෙන් මේ අපේ පිටුවේ තියෙනවා. ඔව් ඒක නිසා මේ ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. channel එකට ගිහිල්ලා subscribe. ඔව් ඔමේෂ ටීචර් කියලා search කළාම තමයි මොකද Facebook එකෙන් link එකට ගියාට කොටින්ම එතනට යන්න බෑ sign in කියලා යනවා. YouTube channel එකට ගිහිල්ලා YouTube එකට ගිහිල්ලා ඉවර වෙලා YouTube එකට ගිහිල්ලා අපි ඔමේෂ ටීචර් කියලා search කළාම එනවා අපේ page එක. ඒක නිසා ඒක මේ subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අපේ පිටුවට like කරන්න කියලා හිතනවා, share කරන්න කියලා කියන්න හිතෙනවා. මේ තව කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ අඩුපාඩුකම් වැදගත්ම දේ. අපි වැරදි දෙයක් කරනවා අපේ අතින් අඩුපාඩුවක් වෙනවා නම් මොන හරි නේද නොහුඹිනා දෙයක් වෙනවා නම් කරුණා කරලා ටීචර්ලා ඉන්නවා ගොඩක් නේද? අපේ ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්නවා ටීචර්ලා. අපිව දැනුවත් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගොඩක් දේවල් ඔයාලට ගේන්න තියෙනවා අපේ page එකේ. නට්ටන් ප්ලම්. කැඳින්ද අපිත් එක්කම